ඉතින් මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මීඩියාවල ලකුණු 40 ප්‍රශ්නයකට කොහොමද ලියන්නේ කියලා. එතකොට ඒ විතරක් නෙමෙයි අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා කොහොමද අපි මීඩියා පේපර් එකේ ටයිම් එක මැනේජ් කරගන්නේ. ඒ වගේම අපි පාවිච්චි කරන්නේ අත්අකුරු මොන වගේද. ඒ වගේම මේ වීඩියෝ එක අන්තිම වෙනකොට මම කියනවා MCQ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මේ අන්තිම මාසේ යන්නේ. ඒ නිසා තාමත් 40 පාර වඩා ගන්න බැරි ළමයි ඉන්නවා නම් මේකට ජොයින් වෙන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන්ම ඔයගොල්ලෝට MCQ ප්‍රැක්ටිස් කරලා 40 පාර වඩා වැඩියෙන් මීඩියා පේපර් එක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම කියන්නේ මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අනිවාර්යෙන්. දැනට 2026 level කරන ළමෙක්ට උනත් 40 ප්‍රශ්නයක් ලියන්න දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් යන්න. මේ කියන විදිහට 40 ප්‍රශ්නයක් ලියුවොත් අනිවාර්යෙන් ඔයාලට full marks ගන්න පුළුවන්. ඉතින් ලකුණු 4 ප්‍රශ්නයක් ගත්තොත් මේකට හැඳින්වීම අවශ්‍ය වෙන්නේ නැහැ. පොයින්ට් වශයෙන් විතරයි ලියන්න ඕනේ. ඒ කියන්නේ මෙතනදී අපි කියනවා සාමාන්‍ය ලකුණු 4 ප්‍රශ්නයක් කියලා කියන ලකුණු 40 ප්‍රශ්නයක් හැදෙන්න පළවෙනි අණු කොටසේ තමයි ලකුණු 4ක් තියෙන්නේ. ඒතකොට හැඳින්වීම මේකට ලියන්න යන්න එපා. මොකද අපි ගත්තොත් ලකුණු 40 ප්‍රශ්න අපි 5ක් ලියන්න ඕනේ. එතකොට අපි 200ක්නේ. ඒ 200 බෙදුවාට පස්සේ අපිට මේ ලකුණු 4 ප්‍රශ්නයකට සම්පූර්ණ පේපර් එකට එකතු වෙන තියෙන ලකුණු 1යි. ඒතොර ලකුණු 1ක් ගන්න ලොකු ටයිම් එකක් දීලා හැඳින්වීම ලියලා එහෙම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පොයින්ට් වශයෙන් විතරක් ලියන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි මේකට සාමාන්‍යයෙන් මිනිත්තු 2ක් වගේ ගන්න ලකුණු 4 ප්‍රශ්නයක් ලියන්න. මොකද ඒගොල්ලෝ අහන්නේ ජන සංනිවේදනයේ ප්‍රයෝජන 4ක් නම් ලක්ෂණ 4යිනේ ලියන්න තියෙන්නේ. එතකොට මේ ප්‍රයෝජන 4ක් විතරයි ලියන්න තියෙන්නේ. ඒතොර මේ වගේ ප්‍රයෝජන 4ක් ලියන්න ඉක්මනින් ලියන්න ගන්න. මොකද හැඳින්වීම විතරදී ලියන්න එපා. පොයින්ට් වශයෙන් විතරක් ලියන්න. ඊළඟට අපි කතා කරන ලකුණු 8 ප්‍රශ්නයක්. ලකුණු 8 ප්‍රශ්නය ගැන කතා කරොත් ලකුණු 4 ප්‍රශ්න වගේ නෙමෙයි. ඊට වඩා ටිකක් බර දෙන්න ඕන ප්‍රශ්නයක් තමයි ලකුණු 8 කියලා කියන්නේ. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයක් ආවොත් පොඩි හැඳින්වීමක් තියෙන්න ඕනේ. හැඳින්වීමක් තිබ්බට පේලි 5ක 10ක හැඳින්වීම ලියන්න එපා. මොකද කොච්චර ලිව්වත් වැඩක් නෑ. ලකුණු 8යිනේ හම්බෙන්නේ. ඒතකොට ඒ ලකුණු 8ත් හම්බෙන්නේ පොයින්ට්ස් දෙකට තමයි වැඩිපුර හම්බෙන්නේ. හැඳින්වීම ලිව්වා කියලා ලොකු ලකුණු ප්‍රමාණයක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ක්වික් හැඳින්වීමක් දාන්න පේලි 4ක් වගේ සීමා වෙන 3කට හරි කමක් නැහැ. ලොකු හැඳින්වීම ලියලා ටයිම් එක යන දෙන්න එපා. මොකද මීඩියා පේපර් එකේ අපි තියාගන්න ඕනම දේ තමයි මේ ටයිම් එක. ටයිම් එක අපිට හැම වුණත් කොච්චර දාන්න ඕනත් ලියන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පේලි 4ක විතර කෙටි හැඳින්වීමක් ලියන්න. ඊළඟට පළවෙනි පොයින්ට් එක ලියන්න. පොයින්ට් එක ලියලා 1 කියලා ලියලා පොයින්ට් එක ලියන්න. ඊට පස්සේ ඒක විස්තර කරන්න. 2 කියලා ලියලා පොයින්ට් එක ලියලා ඒක විස්තර කරන්න. එතකොට ෆුල් මාක්ස් ගන්න ඕනේ නම් ඔයාලට උදාහරණයක් පළවෙනි පොයින්ට් එකටයි දෙවෙනි පොයින්ට් එකටයි උදාහරණ වෙන වෙනම ලියන්න. මොකද සමහර වෙලාවට ඔයාලට පොයින්ට් එක නැති වුණත් එතන උදාහරණ තියෙනවා නම් එයාට තේරෙනවා ඔයාලට මේ ප්‍රශ්නේ හොඳටම තේරිලා කියලා. ඒ නිසා උදාහරණයක් දාන්න උත්සාහ කරන්න. එතකොට අනිවාර්යයෙන්ම 8න් 8 ගන්න පුළුවන්. ඊළඟට තියෙන ලකුණු 12 ප්‍රශ්නයක්. ඉතින් ලකුණු 12 ප්‍රශ්නය ගැන කතා කරොත් මේකත් 8 ප්‍රශ්නයකට වඩා වැඩිපුර ફોකස් කරන්න ඕනේ ප්‍රශ්නයක්. එතකොට ලකුණු 12 ප්‍රශ්නය ගැන කතා කරොත් මුලින්ම අපි කරන්න ඕනේ පොඩි හැඳින්වීමක් ලියන්න ඕනේ. හැඳින්වීමක් කියවම මෙතනදී හිතන්නකෝ අපිට මාතෘකාවෙන්නේ මාධ්‍ය සාක්ෂරතාවය කියන පාඩමෙන් කියලා. එහෙනම් මාධ්‍ය සාක්ෂරතාවයේ පාඩමෙන් එනවා නම් අපි sannivedana කියන්නේ මොකක්ද? sannivedana අරමුණ මොනවද? ඒවට හැඳින්වීම ලියලා වැඩක් නැහැ. මාධ්‍ය සාක්ෂරතාව පාඩමෙන් නම් එන්නේ අපේ හැඳින්වීම වෙන්නත් ඕනේ මාධ්‍ය සාක්ෂරතාවයට අදාළ හැඳින්වීම. ඒ කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ මොකක්ද? මේ මාධ්‍ය සාක්ෂරතාවයේ ගත්තොත් අපි තුමු ඒකට අදාළව දේවල් තියෙනවනේ. මාධ්‍ය සාක්ෂරතාවයේ පුද්ගලිකකේ ගුණාංග මොනවද? නිර්වචනයක් පැහැදිලි කරලා අන්න ඒ වගේ පොඩි හැඳින්වීමක් තමයි එන්න ඕනේ. එතකොට sannivedanayට අදාළව අපි පළවෙනි පාඩම් වල ඉගෙන ගත දේවල් 12 ප්‍රශ්නයකට මේ හැඳින්වීමට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්නට අදාළව තමයි පොඩි හැඳින්වීමක් දෙන්න ඕනේ. ඒකටත් ලොකු පේලි ගානක් ලියන්න ඕන නැහැ. පේලි 4ක 5ක විතර හැඳින්වීමක් තිබ්බම ඇති. ඊළඟට ප්‍රශ්නෙට ප්‍රවේශ වීමටත් හැඳින්වීමක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතන්නකෝ අපේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන ඵලදායි සංදේශයක් සතු ගුණාංග 3ක් පැහැදිලි කරන්න. ඉතින් ඵලදායි සංදේශයක් හදන්න මොනවද අවශ්‍ය වෙන ගුණාංග පිළිබඳ විමසා බලමු කියලා අන්න අපිට එතනින් පස්සේ පොයින්ට් එක විස්තර කරගෙන යන්න පුළුවන්. අනේ ප්‍රවේශය කරනවා කියන්නේ එහෙම. හිතන්න
මාධ්‍ය සංස්කෘතියේ කාර්යයන් දෙකක් පැහැදිලි කරන්න කියලා. අන්න ඒ ප්‍රවේශය හඳුන්වනවා කියලා කියන දැන් මාධ්‍ය සංස්කෘතියේ කාර්යයන් දෙකක් පැහැදිලි කරන්නනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ප්‍රශ්නෙන්න ගන්න උත්තරේ මාධ්‍ය සංස්කෘතියේ කාර්යයන් දෙක පිළිබඳ විමසා බලමු. අන්න ඔය විමසා බලමු කියන කෑල්ල ගන්න. මොකද ඒ වගේ අලුතෙන් වචන දැම්මම තමයි අපිට මාක්ස් ගන්න පුළුවන් වෙන්නේ. දැන් ලකුණු 12 ප්‍රශ්නයකට අපි පොයින්ට්ස් 3ක් ලියන්න ඕනේ. එහෙනම් අපි පළවෙනි පොයින්ට් එක ලියනවා. ඒක ලියලා විස්තර කරලා ඊට අදාළ උදාහරණයක් දෙන්න. දෙවෙනි පොයින්ට් එක ලියනවා විස්තර කරන උදාහරණයක් දෙන්න. තුන්වෙනි පොයින්ට් එක ලියනවා විස්තර කරලා උදාහරණයක් දෙන්න. අනිත් පස්සේ ඔය පොයින්ට්ස් තුන ලිව්වට පස්සේ උදාහරණات එක්ක ලියන්න. ලිව්වට පස්සේ අවසානයේ ගැන කතා කරොත් අවසානයේදී අපිට අපි හිතමුකෝ අපේ ප්‍රශ්නේ ඵලදායි සංදේශයක් සතු ගුණාංග තුනක්නේ. අන්න එහෙනම් මෙන්න මේ පොයින්ට්ස් වලින් එහෙම නැත්නම් මෙන්න මේ කරුණු වලින් පැහැදිලි වන්නේ ඵලදායි සංදේශයක් සතු ගුණාංග බව පැහැදිලි වේ. අර ඒ වගේ අවසාන කරන්න ඕනේ. අර පොයින්ට්ස් තුන අවසානයක් නැත්තම් කොච්චර පොයින්ට්ස් තුන හොඳට ලිව්වත් ෆුල් මාක්ස් දෙන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා අපිට හැඳින්වීම, ප්‍රවේශ හැඳින්වීම, ඒ වගේම අන්තිමට අවසානයකුත් දාන්න. අවසානයකුත් දැම්මම තමයි ඔයාලට එතනදී ලකුණු 12න් 12ම ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නැත් හිතන්න. ඉතින් මේ වගේ ලකුණු 12 ප්‍රශ්නයක් ලියන්න සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ විතරක් ගන්න බලන්න. ඉක්මනින් ලියන්න ගන්න. ඒ වගේම තමයි ඔයා හිතන්න දැන් ලකුණු 40 ප්‍රශ්න පේපරේ දුන්න ගමන් ඔයා පළවෙනි ප්‍රශ්න ලියනවා. ඒ පළවෙනි ප්‍රශ්න ලියන අකුරුම තමයි ඔයා ප්‍රශ්න පහ ලිව්වට පස්සේ ලියන්නත් ඕනේ අකුරු. පළවෙනි අකුරු ටික ලස්සනට කියලා අන්තිම ලියනකොට වෙලා නැති වෙන්න පුළුවන්. පළවෙනි පේපර් එක ගත්ත වෙලේ ඉඳලා අන්තිම වෙනකම් එකම අකුරු ප්‍රමාණය තියාගෙන යන්න. ඒ කියන්නේ ලස්සන කරන්න යන්න එපා. ඒගොල්ලන්ට පැහැදිලිව කියවන්න පුළුවන් වෙන විදිහ අකුරු විතරක් ලියන්න. ලස්සන කර ලියන්න එපා. ඒ වගේම ඔයාට හිතනවා නම් පෑන් මාරු කරන්න අමාරුයි කියලා මාරු කරන්න එපා. නිල් පෑනෙන්ම ලියන්න. හැබැයි පැහැදිලි කියලා කියන අමාරුවෙන් හරි කමක් නැහැ. පොයින්ට්ස් ටිකක් හයිලයිට් වෙන්න කළු පාටින් ලියන්න. උදාහරණ කළු පාටින් ලියන්න බලන්න. එතකොට ඒගොල්ලෝගේ හැයන්නේ කෙලින්ම ඒ උදාහරණයටයි ඒ පොයින්ට් එකට. විස්තර සමහර වෙලාවට ඒගොල්ලෝ කියවන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. උදාහරණයක් දානවා ඔයාට ඒක ගැන අයිඩියා එකක් ඇවිල්ලාද නැද්ද කියලා. ඒ නිසා අවසානයත් අනිවාර්යෙන් තියන්න. එතකොට ඔය කියන විදිහට ලකුණු 12 ප්‍රශ්නයක් ලියන්න අනිවාර්යෙන් ඔයාට ෆුල් මාක්ස් ගන්න පුළුවන්. විනාඩි 10කට සීමා කරන්න පුළුවන් තරම්. මොකද විනාඩි 10ට වඩා යන්න එපා. එතකොට අපිට අනිත් ප්‍රශ්න වලට දෙන්න ඕනේ කාලේ නැති වෙන්න පුළුවන්. එතකොට මේක ලකුණු 16 ප්‍රශ්නයක්. ඒතකොට ලකුණු 16 ප්‍රශ්නයකට විනාඩි 15ක් විතරක් ගන්න බලන්න. මොකද මේ මම කියව විදියට විනාඩි ගාන ගත්තොත් ඔයාට විනාඩි 37න් මේ ප්‍රශ්නෙම ලියලා ඉවර කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා 35කට සීමා වෙන්න බලන්න. මොකද 4 ප්‍රශ්න වල ලොකු වෙලා ගන්න එපා. මොකද කෙලිම පොයින්ට්ස් 4නේ ලියන්න තියෙන. එතකොට ඒ වගේවට ටයිම් එක අඩු කරලා මේ 16 12 වගේ ප්‍රශ්න වලට ඔටේ ටයිම් එක ඉතුරු කර ගන්න පුළුවන්. ඉතින් පළවෙනිට ලකුණු 16 ප්‍රශ්නයක් ගත්තොත් ඒ මාතෘකාවට අපිට දීලා තියෙන ප්‍රශ්නට අදාළව හැඳින්වීමක් ලියන්න. හැඳින්වීම ලියලා මෙතනදී පොයින්ට්ස් 4ක් විස්තර කරන්න ඕනේ. ඒ පොයින්ට්ස් 4 ලියලා විස්තර කරලා ඒවට අදාළ හැම හතරටම අදාළ උදාහරණ 4ක් ලියන්න. ඒ වගේම උදාහරණ 4 ලිව්වට පස්සට අවසන් කරන්න තියෙන්නේ. අන්න ඔය වගේ අර 16 ප්‍රශ්නේ තිබිච්ච ස්ට්‍රක්චර් එකම තමයි. හැබැයි මෙතනදී පොයින්ට්ස් 3 නෙමෙයි පොයින්ට්ස් 4ක් වෙලා තියෙන්නේ. ඒක තමයි මේකේ තියෙන වෙනස. අනිවාර්යෙන් අවසානෙකුත් මේ තියෙන්න ඕනේ. ප්‍රශ්න 12 ප්‍රශ්නටයි 16 ප්‍රශ්නටයි විතරයි. 8 ප්‍රශ්න වලට 8 ප්‍රශ්නට හැදින්වීමක් තියෙන්නත් ඕනේ. කැමති නම් 8 ප්‍රශ්නට අවසානයක් දාන්න. නමුත් නැති වුණත් කමක් නැහැ. 4 ප්‍රශ්නකට හැදින්වීම ඕනෙත් නැහැ. අවසානයකුත් ඕනෙත් නැහැ. ඉතින් ඔය කියන විදිහට ගත්තොත් ඔයාලට මේකටත් ලකුණු 16 ප්‍රශ්නයකටත් 16න් 16ම ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ පාස් පේපර් එකක තිබුණ ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නේ ගත්තොත් ප්‍රශ්න 7ක් ඔයගොල්ලන්ට පේපර් එකේ දෙනවා. ඒකෙන් ප්‍රශ්න 5ක් තමයි ලියන්න ඕනේ. මම ඒකෙන් තෝරගත්ත ප්‍රශ්නයක් තමයි මේක. එතකොට මේ වගේ ලකුණු ගානක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. කොච්චර ලකුණු ප්‍රමාණයක් හම්බෙනවද? ඒ වගේම අනු කොටස් 4ක් ලියලා තියෙනවා. ඉතින් මම කිව්වා වගේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ජනසන්නිවේදන ප්‍රයෝජන 4ක්. එතකොට ජනසන්නිවේදන ප්‍රයෝජන 4 ගැන කතා කරොත් අපි දකිනවනේ දැන් ජනසන්නිවේදන ප්‍රයෝජන 4 ගැන කිව්වොත් ප්‍රජානනය, අපසාරණය, සමාජ උපයෝගීතාවය, නිෂ්කර්ෂණය. අන්න ඔය 4 තමයි ලියන්න ඕනේ. එතකොට ඌට වඩා ගොඩක් වෙලා ගන්න ඕනේ නැහැ. කෙලින්ම පොයින්ට්ස් 4 එක දැන් රෝමාංක 1 දැම්ම පොයින්ට්ස් 4 ලිව්වා. එච්චරයි අවශ්‍ය වෙන්නේ.
උඩට මේ විදිහට තමයි උත්තරේ ලියන්න ඕනේ. පළවෙනි රෝම අංකය දාන්න අනිවාර්යෙන් ඒගොල්ලෝ දීලා තියෙන රෝම අංක වලින් නම් ඔයා පේපර් එකේ ලියන්න ඕනේ රෝම අංක වලින්ම තමයි. ඒගොල්ලෝ අපිට 1 2 3 4 නම් දීලා තියෙනවා. ඔයා පේපර් එකේ ලියන්න ඕනේ 1 2 3 4. අර ඒ වගේ පේපර් එකේ ලියලා තියෙන මොන වගේ අකුරුද ඒ අකුරුම තමයි ඔයාට මෙතනදී අංක තමයි ඔයාට පේපර් එකේ ලියන්න ඕනේ. ඒ නිසා ඒව වෙනස් වුණොත් ඔයාගේ ලකුණු වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මතක ඇතුව ලියලා තියෙන රෝමාංකද මොන අංකද තියෙන්නේ ඔයා ඒක තමයි ඔයාගේ පේපර් එකේත් ලියන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලකුණු 7ට ප්‍රශ්නයක් ලියන්න ඕනේ. ඉතින් ලකුණු 8 ප්‍රශ්නයක්. එතකොට ලකුණු 8 ප්‍රශ්නේ ප්‍රශ්න වෙලා තිබුණේ සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රමයක් වන ජනකතාවේ ලක්ෂණ දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. එහෙනම් සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රමයක් වන ජනකතාවේනේ. එහෙනම් ජනකතාවේ ලක්ෂණ දෙකක් තමයි කෙටියෙන් පැහැදිලි කරන්න ඕනේ. අර මං කිව්වා වගේ පොඩි හැඳින්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ ජනකතාවේ ලක්ෂණ ගණනාවක් දැකිය හැකිය. එනම් කියලා අරගෙන ලක්ෂණ දෙකක් ලියන්න. ලක්ෂණ දෙක ලියලා පොඩි විස්තර කිරීමක් කරන්න. මං කිව්වා වගේ කැමති නම් උදාහරණයක් දාන්න. එහෙම නැති වුණත් කමක් නැහැ. මොකද ලකුණු 8 ප්‍රශ්නයක් මේගොල්ලෝ ගොඩාක් බලන්නේ උදාහරණ තියෙනවද නැද්ද කියලා. පුළුවන් නම් ටයිම් එක තියෙනවා නම් උදාහරණයකුත් දාන්න. අර ඒ වගේ ලොකුවට වෙලාව ගන්න එපා. මේ වගේ පිටු භාගයක් 4න් 3ක් වගේ ලියන්න බලන්න. ඒ ඇති හොඳටම ලකුණු 8 ප්‍රශ්නයකට. මේ තියෙන ලකුණු 12 ප්‍රශ්නයක්. ලකුණු 12 ප්‍රශ්නය අහලා තිබුණේ සමාජ මාධ්‍ය විධික්‍රම 3 කාර්ය හා ස්වභාවීය උදාහරණ ඇසුරෙන් පැහැදිලි කරන්න. අන්නේ ප්‍රශ්න තියෙනම් උදාහරණ ඇසුරෙන් පැහැදිලි කරන්න කියලා. එහෙනම් අනිවාර්යෙන් ඔයාලට උදාහරණ වලටත් ලකුණු එනවා. පොයින්ට් එකට විතරක් නෙමෙයි. ඒ නිසා සමාජ මාධ්‍ය විධික්‍රම කියලා කියන්නේ අපි දැක්කා Pinterest, Facebook, LinkedIn, WhatsApp මෙන්න මේ ඕන එකක් විධික්‍රම විදියට යන්න පුළුවන්. ඉතින් ඒ විධික්‍රම දාලා ඒකේ මොන වගේද ස්වභාවය, ඒකේ කාර්යයන් මොන වගේද, අර ඒ කාර්ය සහ ස්වභාවය ගැන තමයි පැහැදිලි කරලා උදාහරණත් එක්ක ලියන්න තියෙන්නේ. ඉතින් ඕකට සාමාන්‍යයෙන් ලකුණු 12 ප්‍රශ්නයක් ලියන්න පිටු දෙකක්වත් ලියන්න ඕනේ. ලියුවොත් තමයි ඔයාට එතනදිත් ෆුල් මාක්ස් ගන්න පුළුවන් වෙන්නේ. මොකද අකුරු ගොඩාක් චූටි කරන්න එපා. සාමාන්‍ය ලියන ගානට අකුරු ලියන්න. ගොඩාක් චූටි කරත් ඔයා කොච්චර පොයින්ට්ස් ලියලා තිබුණත් සමහර වෙලාවට ඉඩ ප්‍රමාණය නැත්නම් ඔයා පොඩ්ඩක් ලියලායි කියලා පේනවා. ඒ නිසා එහෙම ලියන්න එපා. ගොඩාක් පොඩි කරන්න එපා. සාමාන්‍ය ගානට ලියන්න බලන්න. ඊළඟ ප්‍රශ්නේ අහලා තිබුණේ ඔබ කැමති මාධ්‍ය සංදේශයක් තෝරගෙන ඒ තුළ sannivedana ස්වභාවයන් 4ක් ක්‍රියාත්මක වන ආකාරයෙන් නිදසුන් සහිතව පැහැදිලි කරන්න. අන්න ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් ගොඩාක් වෙලාවට 16 ප්‍රශ්න අහන්නේ මොකක් හරි මාධ්‍ය සංදේශයක් තෝරගෙන එහෙමත් නැත්නම් හිතන්න අතත් sannivedana ගැන. ඒ අතත් sannivedana තුළ පාසලේ මොකක් හරි තරඟාවලියක් තියෙනවා. ඒ තරඟාවලියේදී කොහොමද අතත් sannivedana භාවිතා කරේ? අර ඒ වගේ මොකක් හරි අවස්ථාවක් අරගෙන තමයි අවසාන 16 ප්‍රශ්නේ හැදෙන්නේ. එතකොට ඔබ කැමති මාධ්‍ය සංදේශයක් තෝරගෙනනේ. එතකොට ඔබ කැමති මාධ්‍ය සංදේශයක් ගත්තොත් ඔයාලට මොනහරි රූපවාහිනී වැඩසටහනක් ගත්තොත් ඒ රූපවාහිනී වැඩසටහනේ කොහොමද මේ sannivedana ස්වභාවයන් හැසිරෙන්නේ? sannivedana ස්වභාවයන් මොනවද? sannivedana අරමුණු සහගතයි, සන්දර්භානුගතයි, සංකේතාත්මකයි, ඒකමාර්ගිකයි, ද්විමාර්ගිකයි, ඔකේ ගොඩාක් කියවනේ. අර ඒ වගේ sannivedana හිතෙන ස්වභාවයන් තියෙනවානේ. අන්නේ ස්වභාවයන් කොහොමද අර ඔබ කැමති මාධ්‍ය සංදේශයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක තමයි ඔය ප්‍රශ්නේ අහන්නේ. එතකොට මුලින්ම කරන්න ඕනේ අර විදිහටම හැඳින්වීම් දාලා පොයින්ට් එක ලියනවා, විස්තර කරනවා sannivedana අරමුණු සහගතයි කියන්නේ මොකක්ද කියලා. ඒ මොකක්ද කියලා ලියලා ඔයා උදාහරණයද කියන්න ඕනේ. අර මාධ්‍ය සංදේශය තෝරගත්තම කොහොමද මේ දෙක එකතු වෙන්නේ කියලා. ඒතර දැන් හිතන්නකෝ sannivedana අරමුණු සහගතයි. එහෙනම් ඔයගේ උදාහරණය වෙන්න ඕනේ රූපවාහිනී විකාශය වෙන ප්‍රවෘත්ති වැඩසටහනක් ගන්නකො. ඒ ප්‍රවෘත්ති වැඩසටහනේදී ඒකලගේ අරමුණ තමයි තොරතුරු ජනතාව වෙත සමාජගත කරන්න. අන්න ඒක තමයි ඒකලගේ අරමුණ. එහෙනම් අපි කිව්වේ නෑනේ අපි වැඩසටහනක් අරගෙන තමයි කිව්වේ ප්‍රවෘත්ති වැඩසටහනක තියෙන අරමුණ තමයි ජනතාවට තොරතුරු සමාජගත කරන්න. ඊළඟට ගන්න රූපවාහිනියේ තියෙන මොකක් හරි පොඩි ළමයිගේ වැඩසටහනක්. ඒ පොඩි ළමයිගේ වැඩසටහනක් ගත්තොත් ඒකෙන් ඉදිරිපත් කරන්න විනෝදාස්වාදය ලබා දෙන්න. එහෙම නැත්නම් ළමයිට ඒ තුලින් දැනුමක් ලබා දෙන්න. ඔයාට ටීවී ප්‍රෝග්‍රෑම් එකක නමක් උනත් මේකෙත් ලියන්න පුළුවන්.
ඊළඟට හිතන්නකෝ සංනිවේදනයේ සංකේතාත්මකයිනේ. එහෙනම් මාධ්‍ය සංදේශය ගැන කතා කරොත් සංකේතාත්මක කියන්නේ කොහොමද? ඒකත් එකම එක තමයි ගන්න. දැන් අපි ගත්තේ රූපවාහිනී විකාශය වෙන ප්‍රවෘත්තිනේ. ප්‍රවෘත්තිනේ ගත්තේ අපි මාධ්‍ය සංදේශයේ විදියට. එහෙනම් අපි සංකේතාත්මක වෙන්නත් ඕනේ. අපි අරකම තමයි ගන්න ඕනේ ප්‍රවෘත්ති. එහෙනම් ප්‍රවෘත්ති වල කොහොමද මේ සංකේතාත්මක කියන එක තියෙන්නේ? අපි ගන්නවා සංකේතාත්මකයි කියලා කියන්නේ ප්‍රවෘත්ති වැඩසටහනක ගොඩාක් ඉරියව් පාවිච්චි කරන, මුහුණ ඉරියව් පාවිච්චි කරන, අංග චලන පාවිච්චි කරන. අන්න ඒව සංකේත. දැන් අපි කියවන සංකේත ආකාර තියෙනවා. අන්න ඒ වගේ මේකෙත් මුහුණ ඉරියව් පාවිච්චි කරනවා, ඒ වගේම අංග චලන භාවිතා කරනවා. අන්න ඒකෙත් එතනදී සම්බන්ධ වුණා. ඊළඟට සංනිවේදන ඒකමාර්ගික මෙන්ම ද්විමාර්ගිකයි. දැන් ප්‍රවෘත්ති විකාශය ගත්තොත් අපි රූපවාහිනී ඉස්සරහ බලනකොට ඒකමාර්ගිකයි. අපි ටීවී එකේ ඉස්සරහ කුච්චර බැන්න වැඩක් නැහැ. හැබැයි හිතන්න ඒක YouTube live යනවා නම් ඔයාට ඒකෙන් කමෙන්ට් කරන්න පුළුවන්. අන්න ඒක ඒකමාර්ගික විතරක් නෙමෙයි. කියන්නේ අර කිව්වා වගේම 16 ප්‍රශ්නේ ඒකමාර්ගිකයි ද්විමාර්ගිකයි ඊට අදාළ උදාහරණ ලියලා තියෙනවා. ඊළඟට ඒ වගේම තමයි සංනිවේදන සන්දර්භානුගතයි කියන කරත් ප්‍රශ්නට සම්බන්ධ වෙලා උදාහරණෙත් එක්ක ලියන්න පුළුවන්. මේ තියෙන ප්‍රශ්නය ඉවරයි. ඒ කියන්නේ මේ තියෙන සම්පූර්ණ මාක්ස් ගන්න පුළුවන් ලකුණු 4යි 8යි 12යි 16යි. ඒතර මේ ළමයට ලකුණු 40න් 40ම තියෙනවා. ඉතින් ඒක බැරි නෑ. මොකද අපි 4 ප්‍රශ්නයක් 8 ප්‍රශ්නයක් 12 ප්‍රශ්නයක් 16 ප්‍රශ්නයක් ලියනවා නම් අනිවාර්යෙන් මේ විදියට කරොත් ඕනම ප්‍රශ්නයක් ලියන්න පුළුවන් හොඳටම. ඉතින් මම කියන්නේ දැන් දන්නවනේ 4 ප්‍රශ්නයක් 8 ප්‍රශ්න 12 16 ප්‍රශ්න ලියන විදිය මේක ප්‍රැක්ටිස් කරාම 2026 ලෙවල් කරත් ළමෙකුණත් උච්චතර පාඩම් කරත් වැඩන්නේ ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න බැරි නම්. ඉතින් ඔය කියන විදියට ඔය කියන පිළිවෙලට ප්‍රශ්නයකට උත්තර ලියලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒතකොට ඔයාට එදාට තමයි පාඩම් කරපු දේ ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ ප්‍රශ්න වලට උත්තර ලියලා නැත්තම්. ඉතින් ඒත් එක්ක මම කියනවා 2026 A level කරන අය ඉන්නවා නම් මම MCQ ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා මේ තියෙන අන්තිම මාසේ. මේ අන්තිම මාසේ තමයි මේක කරගෙන යන්නේ. තාමත් හිතනවා නම් 45ට වඩා ගන්න බෑ. මම මදි MCQ තව හැදෙන්න ඕනේ කියලා හිතනවා නම් අනිවාර්යෙන් නම්බර් මෙසේජ් එකක් දාන්න. ඒකට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් එතනදී MCQ 100කට වඩා කතා කරනවා. එතකොට ඔයාට MCQ එකම එනවා නෙමෙයි. හැබැයි ඔයා MCQ ප්‍රැක්ටිස් කරොත් විතරයි ඔයාට එක්සෑම් එකේදී ඒ හා සමාන MCQ එකක් ආවොත් උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. කොහොමද MCQ ආවොත් ඒවට තර්ක කරන්නේ මොනවද අතාරින්න පුළුවන්. එතකොට මේ වගේ ගොඩාක් දේවල් කරනවා. ඉතින් MCQ වලට පුළුවන් තරම් ස්කෝර් කරන්න බලන්න. ලියන ප්‍රශ්න වලට විතරක් නෙමෙයි. මොකද MCQ වලට ගොඩාක් ස්කෝර් කරාම වෙන්නේ කෙලින්ම ඔයාලට ලකුණු 45ක් එතනින් ගන්න පුළුවන්. ඉතින් 45ක් කියවම කෙලින්ම එනවා. එතකොට අනිවාර්යෙන් හොඳ මාක් එකක් ගන්න පුළුවන් වෙනවා. අනිවාර්යෙන්ම ෆස්ට් පේපර් එක ලියලා 45ක් කියන අනිවාර්යෙන්ම ඔයාලට ඒකක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා 45කට පුළුවන් තරම් ස්කෝර් කරන්න. එතකොට අනිවාර්යෙන්ම ඒකක් ගන්න පුළුවන්. ඉතින් තාමත් ඔයාලට MCQ කරගන්න බැරි කමක් තියෙනවා නම් අනිවාර්යෙන් නම් එකට මෙසේජ් එකක් දාලා ජොයින් වෙන්න.